යාළුවනේ මේ Lenovo laptop එක මේකේ මේ keyboard error එකක් තියෙනවා. keyboard එක අලුතෙන් replace කරන්න ඕන. මේක replace කරලා තියෙනවා කලින්. නමුත් ඒක සාර්ථක නැහැ. මේකේ power button එක වැඩ කරන්නේ නැහැ හරියට. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ මොකද්ද වෙන්නේ කියලා. ඔයගොල්ලන් දන්නවා power button එක press කරපුවාම 3 volt 0 වෙලා ground වෙලා නැවතත් 3 volt එන්න ඕන. නමුත් මේකෙදි ඒ සිග්නල් එක යන්නේ මේ හැමතිස්සෙම මේ ground වෙලා තියෙන්නේ power button එක. මේ ඒක නිසා තමයි මේක ලැප් එක ඊළඟ ගැටලුව ඕනේ නැති ගැටලුව තියෙන්නේ. මේකේ power switch එක තියෙන keyboard එකත් එක්කම ඒකයි ගැටලුවකට තියෙන්නේ. ඉතින් keyboard එකත් එක්කම power switch එක තියෙන නිසා keyboard එකම replace කරන්න ඕන. එහෙම නැති වුණා නම් අපිට power switch එක replace කරලා වැඩේ ඉවර කරගන්න තිබ්බා. නමුත් මේකෙදි සම්පූර්ණයෙන් replace කරන්න වෙනවා. ඔන්න බලන්න මේ තියෙන්නේ -, කියන්නේ ground වෙලා තියෙන්නේ. ඒ තියෙන power switch එකට යන line එක ground වෙලා තියෙන්නේ. මම keyboard එක අයින් කරලා පෙන්නන්නම්. keyboard එක අයින් කරන්නම්. keyboard connector in keyboard ribbon එක මම keyboard connector in keyboard එක අයින් කරා. දැන් අපි බලමු power button එකට යන voltage එක. .26 තියෙනවා. ගැටලුව තමයි මේක මේ දැන් ලැප් එක ඔන් වෙනවා. ඒක මම CMOS බැටරිය ගලවලා තියෙන්නේ. ඒ නිසා ලැප් එක ඔන් වෙනවා. ඇත්තටම මේකේ තියෙන keyboard එකේ ප්‍රශ්නයක්. keyboard එකේ මේ power button එක හැමතිස්සෙම ground වෙලා තියෙන්නේ. short වෙලා තියෙන්නේ. ඒකයි මේක ඔන් වෙන්නේ නැති. keyboard එක replace කරාට කවුරු හරි shop එකකින් කරලා තියෙනවා. නමුත් ඒක හරියට වෙලා නැහැ. ඉතින් මට මේකේ keyboard එක replace කරන එක තමයි මට කරන්න තියෙන්නේ. ඉතින් මේක මම keyboard එක order කරන්න ඕන. order කරලා තමයි replace කරන්න වෙන්නේ. ඒක order කළා ඊට පස්සේ මම වීඩියෝ එකෙන් එන්නම්. මීට දවස් කිහිපයකට කලින් මේක මම ගලවලා බැලුවා. ඒකට මේක ඇත්තටම on වෙන්නේ නැති no power විදිහට තමයි මේ laptop එක මට ආවේ. ඊට පස්සේ මම හඳුනාගත්තා මේකේ කවුරු keyboard එක replace කරලා තියෙනවා කියලා. නමුත් ඒ replace කරලා තියෙන්නේ glue stick පාවිච්චි කරලා තමයි replace කරලා තියෙන්නේ. ඉතින් ඒක සාර්ථක වෙලා නැහැ. නැවතත් keyboard එකේ ගැටලුව එහෙමම ඇවිල්ලා මේක on වෙන්නේ නැතුව ගිහිල්ලා තිබ්බා. keyboard එක වැඩ කරන්නේත් නැහැ. මම මේ mouse pointer සමහර වෙලාවට වැඩ කරන්නේ නැහැ. ඒ keyboard එකේ ප්‍රශ්න නිසා තමයි එහෙම වෙන්නේ. මේකේ මම word එක ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මේ විදිහට හදාගන්න.
මේ පැත්ත තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැත්තේ මේ නම්බර්ස් තියෙන පැත්ත. මෙන්න මේ පැත්ත තමයි වැඩ කරන්නේ නැත්තේ. ඇත්තටම මේ පැත්ත වැඩ කරන්නේ නැහැ. තුන එකතු කිරීමේ ගුණ සමහර වැඩ කරන්නේ නැහැ. මේ එකතු කිරීමේ දුර මේක enter key එක delete key එක මේක 0 වැඩ කරනවා. එක වැඩ කරන්නේ නැහැ. දෙක තුන නැහැ. ඔය ගොඩක් ඒවා වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ ගැටලුව නිසා මට පේන්නේ මේ පැත්තම මේ ෆෝල්ට් එකක් තියෙනවා. ඒතර මේ power switch එකක් තියෙන්නේ මේ keyboard එකේම මේ පැත්තෙම මොකක් හරි line වල issue එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේකට keyboard එක replace කරන්න ඕන. මම shop එකට කිව්වට පස්සේ shop එකේ මට එවලා තිබ්බා අලුතෙන් keyboard එකක්. ඒගොල්ලන් purchase කළා. මේක තමයි ඒගොල්ලන් purchase කරපු keyboard එක. ඉතින් මේක ගැටලුවක් නැහැ. මේක හරියටම හරි color එකත් හොඳයි. මේක අපි මේකට මේකේ cover එකක් තියෙනවා පිටිපස්සේ හොඳ තත්ත්වෙන් තියෙන keyboard එකක්. මම මේ keyboard එක මේකට replace කරනවා. replace කරලා ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද කියලා. ඇත්තටම ඔයගලන්ට පේනවද දන්නේ නැහැ මේකේ මේ පැත්තේ keys පහක් වෙලා තියෙන්නේ. කියන්නේ අර යට base plate එක හරියට හිටලා නැහැ. මේ පැත්තේ keys ටිකක් උඩට තියෙනවා. නමුත් මේ පැත්තේ keys ඔක්කොම පහක් වෙලා තියෙන්නේ. ඒකට මේක නිවැරදිව හරියට මේක set කරපු නැති වුණාම තමයි ඒ දේ වෙන්නේ. මම මේ keyboard එක මේකට මේ lap එකට දාලා මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒක ඔයගොල්ලන්ගෙත් මොනවා හරි keyboard replacement කියන්නේ මේක ඇත්තටම rivet වලින් තමයි තියෙන්නේ. rivet වලින් තියෙන්නේ ටිකක් අමාරුයි දාන්න. නමුත් මේ කොහොම හරි අපි දාන්න ඕන. මොකද නැත්තම් මේ set එකම දාන්න ඕන. මේ උඩ cover එකම දාන්න ඕන. ඒක cover එකම දාන්න සෑහෙන ලොකු cost එකක් යනවා. සාමාන්‍ය රුපියල් 12000ක් 13000ක් සමහරට ඊට වැඩි වෙන්නත් පුළුවන් මේ brand අනුව. ඊට වඩා අපිට cost ටික අඩුයි මේ keyboard එක විතරක් replace කරන එක. ඉතින් ඒක කරන එක හරියට කරන්න ඕන. මේ නිවැරදිව. එහෙම නැති වුණොත් නැවත errors එන්න පුළුවන්. හරි මම මේක මේ replace කරලා ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද replace කරන්න කියලා. මට ටික වෙලාවක් ගියා replace කරන්න. මොකද මේක ටිකක් වෙලා යන වැඩ. මම ලැප් එක on කරනවා. දැන් කිසිම ගැටලුවක් නැතුව ලැප් එක on වෙනවා. හරි මේක දැන් කිසි ගැටලුවක් නැතුව on වෙනවා. ඒ වගේම off වෙනවා. මේක මම shop එකට ගිහින් දෙනවා. මේ shop එකකින් ආපු ලැප් එකක්. මේ තියෙන්නේ මේ පරණ keyboard එක. පරණ keyboard එක මේ glue stick වලින් ගාලා ලෝප ඒවා. glue stick වලින් ගාලා ලෝප ඒවා. ඉතින් ඒක සාර්ථක නෑ ඒක. මේක අනිත් එක මේ cover එක නෑ back cover එක. මේකත් නෑ. ඒවා තමයි හේතු මේක ප්‍රශ්නෙන්න. හරි යාළුවනේ මේ වීඩියෝ එක බැලුවට ඔයගලන්ට බොහොම ස්තුතියි. ඔයගලන්ගෙත් මොන හරි ලැප්ටොප් වල keyboard replacement කරන්න තියෙනවා නම් මාව contact කරගන්න. හරි එහෙනම් බොහොම ස්තුතියි.